हाय मैं हूं चंद YouTube නාලිකාවට ඉතාමත් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද අරගෙන තියෙන්නේ අලුත් විලාසිතාවේ දැන් ගොඩක් කට්ටිය හොයන විදිහේ ගවුමක් මහන්න දේසියෙන්ම කියලා දෙන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ගවුම දිගට කොටට ඒ වගේම අත් දාලා නැත්නම් මේ මම අහලා තියෙන විදිහට අත් නැතුව වුණත් ඔයාලට මේ ගවුම හරිම ලස්සනට මහගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේ ගවුමට අපි ප්ලේන් ෆැබ්‍රික් එකක් පාවිච්චි කරන තරමට ගවුමේ හැඩය ලස්සනට පේනවා. ඉතින් අපි බලමු මේ ගවුම මහන්න අපිට මුලින්ම ඕනි කරන්නේ මොනවද කියලා. මම මෙතනදී අරන් තියෙනවා 60 පළල රෝස් කොටන් කියන ෆැබ්‍රික් එකෙන් යාර 2කමාරක් සහ මේ තියෙන බඩු ටික. මෙතනදී අපි මුලින්ම මේ විදිහට කොලයක තමයි පිටපත් කරගන්නේ. මම මේ විදිහට කොලේ ඉහළින් ගේජ් රේඛාවක් ඇඳ ගන්නවා. මේ ගේජ් රේඛාවේ අපි අපේ උරහිස පළල තමයි ලකුණු කරගන්න ඕනේ. මේ ගේජ් රේඛාවේ අපි අපේ උරහිස පළල දෙකට බෙදලා ලකුණු කරගන්නවා. මෙතනදී අපි මැහුම් වාසි එකතු කරන්න ඕනේ නැහැ. මොකද මේක අපි අත් නැතුව මහන වෙනත් රහිත ගවුමක් නිසා. මෙතනදී මේ විදිහට අපි උරහිස පළල ලකුණු කරගෙන ඒ ලකුණු කරගත්තු තැන ඉඳන් පහළට අඟලක් ලකුණු කරගන්න අපේ ඇල උරහිස ඇඳ ගැනීම සඳහා. ඉතින් මේ විදිහට අපි අඟලක් පහත් කරපු අපේ ලක්ෂයේ ඉඳන් ඇල උරහිස ඇඳගත්තා. දැන් අපි පල්ලෙහාට ලකුණු කරගන්න ඕනේ දැන් මොලේ ඉඳන් පහළට අපේ කර ගැඹුර සහ හරහට කර පළල. මෙතනදී අපේ කරවට ප්‍රමාණය 4ට බෙදුවහම මට මැහුම් 4ට බෙදුවහම ආවේ 3.5යි. මම මේ 3.5ෙන් අඟලක් අඩු කරලා අඟල් 3ක් විදිහට අර හැඩ රේඛාවේ කර පළල ලකුණු කරගත්තා. අපිට මෙතනදී නම් අපිට අවශ්‍ය කරන කර ගැඹුර ලකුණු කරගන්න පුළුවන්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයකට ලකුණු කරගන්න පුළුවන්. මම මෙතනදී දැනට අඟල් 4ක ප්‍රමාණයක් තමයි ලකුණු කරගත්තේ. මේක සමහර විට වෙනස් කරගන්නත් පුළුවන් මදි කියලා හිතුණා. ඉතින් මෙන්න මේ විදිහට කර පළල සහ කර ගැඹුර යා කරලා කොටුවක් ඇඳගෙන මේ ඇතුළත අපිට පුළුවන් අපට අවශ්‍ය කරන කර හැඩය නිර්මාණය කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට නැම්ම මුලේ ඉඳන් පහළට අපේ උරහිස පළල දෙකට බෙදලා ඒ එන උත්තරේ ලකුණු කරගෙන හරස් අතර රේඛාවක් ඇඳ ගන්නවා. මේක ඔයාලා මේ මෙෂර්මන්ට් වලට මහන්න ඕනේ නැහැ. මේක ඔයාලගේ මෙෂර්මන්ට් එක අනුව වෙනස් වෙනවා. නමුත් මේ ඇඳුම නිර්මාණය කරගන්න විදිහ එකයි. ඊට පස්සේ අපි මේ ඇඳගත්තු හරස් රේඛාවේ අපේ පපුව වට ප්‍රමාණය 4ට බෙදා ගන්න මේ විදිහට. පපුව වට ප්‍රමාණය 4ට බෙදලා ඒකට අපි මැහුම් වාසි එකතු කරනවා අඟලක්. මැහුම් වාසි අඟලක් එකතු කරලා අපි ලක්ෂයක් දා ගන්න ඕනේ මෙන්න මේ හරස් රේඛාවේ. ඊට පස්සේ අපි අපේ උරහිස පහත් කරපු තැන ඉඳන් අපේ පපුව රේඛාව වෙනකම් මෙන්න මේ විදිහට පපුව පළල ලකුණු කරගත්තු රේඛාව වෙනකම් පහළට රේඛාවක් ඇඳ ගන්න. ඇඳගෙන මෙන්න මේ රේඛාව ඔයාලට මේ පේන විදිහට දෙකට බෙදා ගන්න. දෙකට බෙදාගෙන එතන ඉඳන් අපි ඇතුල් පැත්තට අඟල් භාගයක් ලකුණු කරගන්න ඕනි. මේ ලකුණු කරගත්තු අඟල් භාගයෙන් අපි මේ විදිහට රේඛාවක් ඇඳගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට අත්කට නිර්මාණය කරගන්න. දැන් අපේ අත සහ කර අපි හදාගෙන තියෙනවා. මෙතනදී අපිට අවශ්‍ය කර හැඩය ඇඳ ගන්න පුළුවන්. මම මෙතනදී රවුම් කරක් තමයි ඇඳගන්නේ. හැබැයි මම කර පළල පොඩ්ඩක් වැඩි කරගන්න. තව අඟල් භාගයක් අඟල් 3 කාලක් වගේ මම කර පළල වැඩි කරගත්තා. ඒ වගේම කර ගැඹුරත් මම තව අඟලක් වැඩි කරගත්තා. ඉතින් ඔයාලටත් ඕන නම් අවශ්‍ය කරන විදිහට කර වෙනස් කරගන්න පුළුවන් පහත් කරගන්න සහ
පළල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මම අර පහත් කරපු අඟල ගත්තේ නැහැ. ඉතින් අර මුලින්ම ලකුණු කරගත්තු අඟල් 4 විතරයි ගත්තේ. ගොඩක් ගැඹුරු තරම් මම හිතුවා මේ ඇඳුමට මට ඕනි වෙන එකක් නැහැ කියලා. ඉතින් ඔයාලටත් ඒක තීරණය කරන්න පුළුවන්. දැන් මම මේ ලකුණු කරේ මගේ පිටිපස්සේ කර ලකුණු කරේ. මෙතනදී මම පිටිපස්සේ කරා අඟල් 2.5ක් පහත් කරා. ඔයාලටත් පුළුවන් මේ වගේ එකම බ්ලොක් එකේ පිටිපස්සේ කරන් මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ මම උරහිස ඉඳන් ඇතුළට තව අඟල් 3 කාලක් ඇතුළට ලකුණු කරන මෙන්න මේ විදිහට අත් කටනකන් රේඛාවක් ඇඳගත්තා. මම අන්න ඒ නිසා තමයි කිව්වේ මහුන් වාසි එකතු කරන්න ඕනෙත් නැහැ කියලා උරහිස පළලට. මොකද මම අත් දාන්න නැතුවනේ මේ ගවුම මහන්නේ ඒක නිසා. දැන් මම අර ඉස්සෙල්ලාම ලකුණු කරපු කර ගැඹුර තියෙනවනේ. අන්න එතන ඉඳන් පහළට මගේ ඉන උස ලකුණු කරගන්නවා. මේ විදිහට ඉන උස ලකුණු කරගෙන හරස් අතර රේඛාවක් ඇඳ ගන්න ඕනේ. මේ ඇඳගත්තු රේඛාවේ අපි ලකුණු කරන්නේ අපේ ඉන හතර ඉන වට ප්‍රමාණය හතරට බෙදලා ඒ සඳහා වැහුම් වාසි අඟලක් එකතු කරලා ඔයාලට පුළුවන් මේ රේඛාවේ ලකුණු කරගන්න. මේ විදිහට අපේ අත් කට සහ අපේ ඉන අක්ෂය ආකරගෙන අංශය ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඉනේ ඉඳන් පහළට සම්මත අඟල් 7ක් අපේ උකුල් එල්ලේ උස ලකුණු කරලා හරස් අතර නැවතත් රේඛාවක් ඇඳ ගන්න. මේ ඇඳගත්තු රේඛාව ඔයාලට පුළුවන් උකුල වට ප්‍රමාණය 4ට බෙදලා ඒ සඳහා මැහුම් වාසි අඟලක් එකතු කරලා ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. දැන් ඉන ලක්ෂය සහ අපේ උකුල ලක්ෂය මෙන්න මේ විදිහට රූඩ තියලා යා කරගන්න ඕනි. දැන් තියෙන්නේ අපිට අවශ්‍ය කරන ගවුමේ උස සම්පූර්ණ ගවුමේ උස ලකුණු කරගන්න ඕනේ. ඒ ලකුණු කරනකොට අපිට ගවුමට ඕන කරන මැහුම් වාසි අඟල් 1.5ක් වගේ මම එකතු කරගන්නවා. ඒ අඟල් 1.5 එකතු කරලා ඔයාලට පුළුවන් ඇඳුමට ඕන කරන උස මේ විදිහට ලකුණු කරන්න. ඒ උස ලකුණු කරනකොටත් අර අපි මුලින්ම ලකුණු කරගත්තු කර පළල තැන ඉඳන් තමයි මේ විදිහට ලකුණු කරගන්නේ. මට 39ක් ඕනි මම 40යි භාගයක් ලකුණු කරනවා මේ ඇඳුමේ උස. ඒ කියන්නේ 39යි මහුම් වාසි 1.5යි. ඉතින් මේ විදිහට ලකුණු කරගෙන ඔයාලට පුළුවන් හරස් අතර රේඛාවක් ඇඳ ගන්න. මෙන්න මේ විදිහට හරස් අතර රේඛාවක් ඇඳගෙන අපි මේ රේඛාවේ ලකුණු කරගන්නවා අපේ අර උකුල මිම්ම ලකුණු කරේ. අන්න ඒ උකුල මිම්මට අඟල් 3ක් විතර එකතු. මම අඟල් 3ක් එකතු කරගත්තා. මොකද අපි අර දෙපැත්තෙන් දාන අපේ කොටස් දෙක, ඒ කියන්නේ දෙපැත්තට එකතු කරන රැලි කොටස් දෙකෙන් අපිට පෙයර් එකක් ගන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී උකුල මිම්මට අඟල් 3ක් එකතු කරලා ලකුණු කරගත්තා. ඉතින් මෙතනදී මම මේ ගවුම කිසිම ප්‍රසාරණය කිරීමකින් තොරව තමයි මහගන්නේ කියලා දෙන්නේ. ඒ කියන්නේ හැමෝටම හරිම පහසුවෙන් මහන්න ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ගවුම අපි අද මහන්නේ. ඉතින් මම උකුල් එල්ලේ සහ අපේ වාටිය ලක්ෂය මෙන්න මේ විදිහට යා කරගන්නවා. දැන් අපිට තියෙන්නේ අපේ අර දෙපැත්තට රැලි කරලා අල්ලන හැඩ කොටස් දෙක ලකුණු කරගන්න. මම මේක ලකුණු කරගන්නවා. ඔයාලට පුළුවන් උකුල එල්ලේ ඉඳන් ලකුණු කරගන්න පුළුවන් නැත්නම් ඉනේ ඉඳන් ඒක ඔයාලට කැමති තැනක ඉඳන් ගන්න පුළුවන්. මම මෙතනදී ඉනේ ඉඳන් අඟල් 5ක් විතර පහළින් තමයි මේ හැඩ කොටස ඇඳගන්නේ. ඔයාලට ඕන උකුලේ ඉඳන් ඉනේ ඉඳන් ඒක ඔයාලට කැමති විදිහකට ගන්න පුළුවන්. ඒ විදිහට මම ඉනේ ඉඳන් පහළට අංශය රේඛාව දිගේ අඟල් 5ක් ලකුණු කරලා මෙන්න මේ විදිහට අපි අඟල් 4ක් තව ලකුණු කරගත්ත අපේ නැම්මේ ඉඳන් ඉදිරියට වාටිය රේඛාව.
දැන් මෙන්න මේ කොටස අපි මෙන්න මෙහෙම අතින් හැඩ කරලා ඇඳ ගන්නවා. වාටිය රේඛාවේ ලකුණු කරපු අඟල් 4 සහ ඉනේ අංශයේ ඉඳන් පහළට ලකුණු කරපු අඟල් 5 දක්වා. මේකට රූලක් මුකුත් තියන්න ඕනේ නැහැ. ඔයාලට අතින් යා කරගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ කොටස් කපලා ඉවත් කරගන්නවා. මෙන්න මේ විදිහට සම්පූර්ණ ඇඳුම කපාගෙන අපි අර සයිඩ් එකට තියෙන කොටස කපලා ඉවත් කරගන්න ඕනි. ඒ කපලා ඉවත් කරගන්න ඉස්සෙල්ලා අපි මේ කොටසට වැඩිපුර අපි රැඩි අල්ලන්න ඕනේ. ඒ නිසා රැඩි සඳහා මම මෙන්න මේ විදිහට අඟල් 4ක් ඇඳුමින් එළියට ලකුණු කරගත්තා. ඔයාලටත් පුළුවන් මේ කොටස මේ විදිහට තීත්‍රිම ලකුණු කරගන්න. අපි වාටිය රේඛාවත් තව දික් කරගන්නවා. දික් කරගෙන මම වාටිය රේඛාවේ ඉඳලා අපි අර ලකුණු කරගත්තු ලක්ෂයක් තියෙනනේ අංශය. අන්න එතන ඉඳන් එළියට මේ ඔයාලට පේන විදිහට අඟල් 5ක් විතර තව රැලි වැඩිපුර එන්න හැඩේ වැඩිපුර එන්න ඕන නිසා ලකුණු කරගත්තා. මේක ඔයාලට කැමති විදිහකට කැමති ප්‍රමාණයක් ලකුණු කරගන්න පුළුවන්. ඔය 5ට වඩා අඩුවෙන් උනත් ලකුණු කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ මෙන්න මේ කොටස් ලක්ෂ දෙක අංශ මෙන්න මේ විදිහට රූල තියලා අංශය යා කරගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලගේ මෙෂර්මන්ට් වලට මේ ගවුම මහලා පිටවුන් කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කිසිම ප්‍රසාරණය කිරීමකින් තොරව මේ ඇඳුමේ සයිඩ් එකට එන මේ කොටස් දෙක නිර්මාණය කරගත්තේ. ඊට පස්සේ මම මෙන්න මෙතනින් අඟල් 1/4ක් විතර උඩට ඉස්සුවා. මොකද අපි ලොකු හැඩයක් ගත්තනේ සාය යටින්. ඒ නිසා අරගෙන මෙන්න මේ වගේ වාටියෙන් අපි පොඩ්ඩක් හැඩ කරගන්නවා අංශය හරහා. දැන් අපිට මෙන්න මේ විදිහට කොටස් දෙක වෙන වෙනම කපා ගන්න. ගවුම සම්පූර්ණ ගවුම කොටස සහ අපේ සයිඩ් එක වෙන කොටස මම මුලින්ම පිටිපස්සේ කර තමයි කපාගත්තේ. අපේ ඉදිරිපස කරෙන් කැපුවේ නැහැ. මෙතනදී ඉදිරිපසයි පිටිපස්සයි වෙනස් වෙන්නේ අපේ කරෙන් විතරයි. මම මේ කොටසම අපේ ඇඳුමට තියලා රෙදි කොටස මේ කපාගෙන ඊට පස්සේ පිටිපස්ස පළුව කපාගෙන ඊට පස්සේ අපේ පිටිපස්සේ කර කපලා අයින් කරලා දැන් අපේ ඉදිරිපස රෙදි කොටස කපා ගන්න හදන්නේ. මෙතනදී මෙන්න මේ විදිහට රෙදි කොටස අරගෙන අපි දෙකට නවා ගන්න ඕනි. දෙකට නවාගෙන ඒ නැම්මට තමයි අපේ මෙන්න මේ විදිහට තියාගන්නේ අපේ වතුරම. ඒ තියාගෙන අපි හැඩ කොටසක් කපාගත්තේ. අන්න ඒ කපාගත්තු හැඩ කොටසෙන් අපි මේ මෙහුම් වාසි තියලා කපාගත්තේ. දැන් ආයෙ නැවතත් රෙදි කොටස මේ විදිහට දෙකට නමාගෙන නැම්ම පැත්ත මෙන්න මෙහෙම මම තියාගන්නවා. මෙතනදී මම නැම්ම පැත්ත මගේ පැත්තට තියාගෙන අපි අර හැඩ කොටස කියන්නේ සයිඩ් එකට එන කොටස් දෙකේ හැඩ කරපු පැත්ත එළියට තියලා අනිත් පැත්ත තමයි අපි නැම්ම පැත්තට තියාගත්තේ. තියාගෙන එතනදිත් මෙන්න මේ විදිහට මැහුම් වාසි අපි අර හැඩ කරපු පැත්තට තියාගන්න ඕනි. තියාගෙන ඒ වගේ කොටස් දෙකක් ඕනේ අපිට දෙපැත්තටම. මේ තියෙන්නේ මේ විදිහට අපි කපාගත්තු කොටස් දෙක. දැන් මම පිටිපස්සේ පළුව කපන වීඩියෝ එක පොඩ්ඩක් මිසින් වෙලා තියෙනවා. ඒ නිසා මම නැවතත් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට පිටිපස්සේ පළුව කපනකොට මැද මුට්ටුව සඳහා ඒ කියන්නේ අපේ පළු දෙකකට පිටිපස්සේ පළුව කැපෙන්නේ මහනකොට තේරෙයි. මැද මුට්ටුවට මැහුම් වාසි සහ අපේ අර සයිඩ් එකේ කොටස් මුට්ටු වෙන්න ඕන කරන මැහුම් වාසි තියලා කපා ගන්න පුළුවන්. එතකොට අපි පිටිපස්සේ පළුව කපා ගන්නේ අපේ බලවාටිය පැත්තට. ඉතින් මේ විදිහට කපාගත්තු කොටස් ටික තමයි මේ තියෙන්නේ. ඉදිරිපස පළුව, පිටිපස පළුව, ඒ වගේම අපේ සයිඩ් එකේ අපේ කොටස් දෙක සහ මම මෙන්න මේ විදිහට පිටිපසට ගැට ගහන්න
පටි කොටස් දෙකක් කපාගෙන තියෙනවා. අඟල් 3ක් පළල සහ අඟල් 28ක් විතර අපි දිගට 28ක් 29ක් අතර දිගට පටි කොටස් ගන්න පුළුවන්. ඒ වගේ පටි කොටස් දෙකක්. ඒ වගේම පයිපින් පටි කපා ගන්න ඕනේ. අපේ කරට සහ ආම් හෝල් එකට අපිට පයිපින් පටි ඕනේ. පයිපින් පටි කපන විදිහ ඔයාලා දන්නවා. මීට ඉස්සෙල්ලා වීඩියෝස් වලදී මම මේ පයිපින් පටි කපා ගන්න විදිහ කියලා දීලා තියෙනවා. මේ කොටස් ටිකත් එකතු කරගෙන අපි මේ ඇඳුම අහගමු. මෙන්න මේ විදිහට මුලින්ම අපි කරන්න ඕනේ අපි කපාගත්තු පයිපින් කොටස් ටික මෝට්ටු කරගෙන දිග පටියක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පිටිපස්සේ පළුව කොටස් දෙකකින් කපාගෙන තියෙන මෙන්න මේ විදිහට. එතකොට අපි ඒකේ මැද මෝට්ටුව මහ ගන්න ඕනේ. මේ විදිහට හොඳ පිට තියලා මැද මෝට්ටුව මහ ගන්න ඕනේ. මෙතනදී ඕලොක් එකේ මම මහන්නේ නැහැ. ඕලොක් එකක් තියෙන අයට ඕලොක් කරගන්න පුළුවන්. ඕලොක් මැෂින් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට මම මේ කියලා දෙන විදිහට සාමාන්‍ය විදිහට නෝමල් මැෂින් එකේ මහ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණම මැද මෝට්ටුව මහ ගන්න. ඒ වගේම මගේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් ඔයා channel එක subscribe කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මහගත්තේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න share කරන්න. දැන් මෙන්න මේ විදිහට අපි අපේ උරහිස් මෝට්ටුව දාගන්න ඕනේ. එතකොට පිටිපස්සේ පළුවයි ඉස්සරහා පළුවයි මේ විදිහට තියලා අපි එක පැත්තක උරහිස් මෝට්ටු කරගන්නවා. දෙපැත්තම උරහිස් මෝට්ටු කරන්න යන්න එපා. එක පැත්තක විතරක් උරහිස් මෝට්ටු කරගන්න. දැන් අපි මේ දිගට හදාගත්තු පයිපින් පටි අපි මුලින්ම කරට මහ ගන්න ඕනේ. ඔයාලා දන්නවා පයිපින් පටි මෝට්ටු කරගන්න විදිහ මෙන්න මේ විදිහට තමයි මම මෝට්ටු කරගන්න තියෙන දිගටම. මේ විදිහට තනි පටියක් විදිහට අපිට මෝට්ටු කරලා හදාගත්තාම අපිට ඇඳුමට අඳ ගන්න ලේසි වෙන නිසා දැන් මම මෙතනදී කන පිට පැත්තෙන් මුලින්ම පයිපින් පටිය මේ විදිහට තියලා මහ ගන්නවා. දැන් මේ කරට තමයි තියලා මහගන්නේ. අපි එක උරහිසයි මෝට්ටු කරේ. එතකොට මෝට්ටු කරපු නැති උරහිස පැත්තේ ඉඳන් තමයි අපි කරේ පයිපින් එක මේ විදිහට මහගෙන එන්නේ. ඉතින් සම්පූර්ණම කර වටේ මේ පයිපින් එක මේ විදිහට මහගෙන දැන් අපිට තියෙන්නේ මේක හොඳට පැත්තට නවලා මහගන්න. ඉතින් මේ තියෙන්නේ සම්පූර්ණයෙන් මේ විදිහට මහගෙන මෝට්ටු කරගත්තු උරහිසත් එක්කම අහුවෙන්න තමයි මහලා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ විදිහට පයිපින් පටිය සහ මේ මැස්ම පයිපින් පටිය පැත්තට හරවලා මම මේ පෙන්නන විදිහට එකපාරක් නවලා නැවත පාරක් අපි නවා ගන්නවා මෙන්න මේ විදිහට. නවාගෙන මහගෙන යනවා. මේ විදිහට අපි පයිපින් එක සම්පූර්ණයෙන් මහ ගන්නවා. මේ වගේ නවලා හරි පරිස්සමට ඇඹරෙන්නේ නැති වෙන්න පයිපින් එක මහගන්න. ඒ වගේම තමයි පයිපින් පටිය අපි හරි විදිහට කපා ගත්තොත් අපිට කිසිම ගැටලුවකින් තොරව මහගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම සම්පූර්ණයෙන්ම මහගත්තට පස්සේ. දැන් අපි අපේ මෝට්ටු කරගන්න දැන් එක උරහිසයිනේ මෝට්ටු කරගත්තේ. අනිත් උරහිසත් මෙන්න මේ විදිහට තියලා මෝට්ටු කරගන්නවා. මෙන්න මේ විදිහට අපේ පයිපින් මෝට්ටු කරගෙන ඉවර වෙච්චට පස්සේ අපිට පුළුවන් උරහිස් මෝට්ටු කරගන්න. දැන් අපි මෙන්න මෙතනදී අපි මෙන්න මේ
මෝට්ටු කරගත්තු උරහිස් මෝට්ටු කරගත්තට පස්සේ අපේ පිටිපස්සේ පළුව පැත්තට මෙන්න මේ මැස්ම, ඒ කියන්නේ සීම් එක හරවලා ටැක් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. එතන ටැක් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට අපි ෆුට් එකේ වාසියට වගේ ටැක් කරගෙන තියෙනවා. දැන් අපි අත් දෙකටත්, ඒ කියන්නේ ආම් හෝල් එකටත් අපි මේ පයිපින් තියලා මහ ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ තමයි මගේ කරන ඒවා තියෙන්නේ. මෙතනටත් අපි අනිවාර්යෙන්ම පයිපින් අපි තියලා මහ ගන්නවා. දැන් මේ විදිහට මම අත්වලටත් පයිපින්, ඒ කියන්නේ අපේ ආම් හෝල් එකටත් පයිපින් පටි තියලා මහ ගත්තා. දැන් තියෙන්නේ අපිට ඊට පස්සේ අංශය මෝට්ටු කරගන්න. ඉතින් හරිම ලේසියෙන් ඔයාලට මහ ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට කරට සහ අත්වලට පයිපින් තියලා මහගෙන ඉවරනාට පස්සේ අපි අංශය මෝට්ටු කරගන්නවා. අංශය මෝට්ටු කරගන්නකොට අපි මෙතනදී පටි කොටස් දෙකක් මහලා තියාගෙන තියෙන්නේ. පටියේ මහන විදිහ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් කියන්න දෙයක්වත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පටි කොටස් මහගන්නේ. අපි මේ වගේ කපාගත්තු පටි කොටස් මේ වගේ නමලා මහගන්න පුළුවන්. ඉතින් දන්නේ නැති කෙනෙක්, අලුතෙන්ම බලන කෙනෙක් නම්, තාමත් අලුතෙන්ම ඔයා මහන්න ඉගෙන ගන්න කෙනෙක් නම් වැදගත් වෙයි කියලා මම පටි කොටසක් මහගන්න විදිහ වීඩියෝ එකේම ගෙනාවා. මේ විදිහට නමලා මහගන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. මෙතනදී අපි හරියටම කෙලින්ම පටි කොටස් කපාගත්තොත් කිසිම ඇඹරීමකින් තොරව මහගන්න පුළුවන්. දැන් අපි මේ වගේ අංශය මහගන්නවා. මෙන්න මේ විදිහට අංශය මහගෙන යනකොට අපේ ඇඳුම මෙතන ඉන්න හැඩගෙන තැන තියෙනවා. ඒ කියන්නේ අපි ඉන රේඛාව ඇඳගත්තේ. අන්න එතනට තමයි පටි කොටස රිංගව ගන්න ඕනේ. මේ වගේ මහගත්තු පටි කොටස් මේ විදිහට අපි එක පළුවක් උඩට ඉස්සලා මේ වගේ අතුලෙන් රිංගවලා මහගන්නවා. අපි දෙපැත්තම මේ විදිහට අංශ මෝට්ටු කරගන්න ඕනේ. මේ විදිහට දෙපැත්තම අංශ මෝට්ටු කරගෙන අපිට තියෙන්නේ අපි අර සයිඩ් එකෙන් අල්ලන අපේ ස්කර්ට් එකේ ඉතිරි කොටස් දෙක අල්ලගන්න. මේ කොටස් දෙක අපි ඔයාලා දන්නවා අපිට පුළුවන් ගැදරින් පුට් එකක් භාවිතා කරලා රැලි කරගන්න පුළුවන්. මම මෙතනදී ගැදරින් පුට් එකක් භාවිතා කරලා තමයි රැලි කරගත්තේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලා ගැදරින් පුට් එකක් නැත්නම් ඔයාට පුළුවන් නූලක් ඇදලා දුර මැස්මට දාලා නූල් මහලා ඒ නූල ඇදලා අපිට රැලි කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් මෙන්න මේ විදිහට අපි රැඩි කරගත්තු කොටස් අපි අංශය මහලා ඉවර වුණාට පස්සේ අපේ ගවුම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ රැඩි කරගත්තු කොටස් ටික මම නම් මෙතන කට් මාක් එකක් දාගන්නවා මැදට. දාගෙන අපි හරියටම අපේ අංශ මෝට්ටුවට තමයි මේ කට් මාක් එක එන්න ඕනේ. කියන්නේ අපේ කොටසේ මැද එන්න ඕනේ අංශ මෝට්ටුවට. මේ පැත්තට මහගෙන යනවා. එතකොට අපිට සාය බැලන්ස් වෙන්න අල්ල ගන්න පුළුවන්. මේ විදිහට අපි අංශය මහගෙන ඉවර වෙච්ච ඇඳුමට මෝට්ටු කරගන්නවා අපේ සයිඩ් එකේ කොටස් දෙක. දැන් මම එක පැත්තක් කට් මාක් දාලා ඒ කට් මාක් දාගෙන මේ පැත්තට මහගෙන ඇවිත් තියෙනවා. ඉතුරු පැත්ත මෙන්න මේ විදිහට අපිට මහගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම සම්පූර්ණයෙන්ම මහගත්තා. මේ ඔයාලට කැමති නම් ඕලොක් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඕලොක් කරගැනීමක් කරන්නේ නැහැ. වීඩියෝ එක තවත් දික් වෙනවා නිසා. ඉතින් මම මේ වගේ අංශය දෙපැත්තෙන්ම සම්පූර්ණම අපේ රැඩි ස්කර්ට් එක රැලි කරලා අල්ලගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එහෙම මහගත්තාම තියෙන්නේ. ඉතින් බලන්න දැන් මම හොඳ පිට හරවලා තියෙන ඇඳුම හොඳ පිට හරවලා මෙන්න මේ විදිහට වාටිය මහ ගන්න ඕනේ අපි. වාටිය මහ ගන්නකොට
අපේ මැද කියන්නේ අපේ පිටිපස්ස පළුවේ මැද මෝට්ටුවෙන් තමයි මම පටන් ගන්නෙ. එකපාරක් නැවලා නැවත පාරක් නවලා ඔයාලට පුළුවන් වාටිය සම්පූර්ණයෙන් මහගන්න. ගොඩාක් මහත වාටියක් මහන්න යන්න එපා. හීනියට මහගන්න. ඒ කියන්නේ බුට්ටගේ වාසියට මහගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හරිම වටී කියලා. මොකද අලුත්ම විදිහේ ගවුමක් මේක. ඉතින් දැන් මේ දවස්වල ගොඩක් කට්ටිය ඉල්ලන සහ මහන ගවුමක්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට තමයි මැහුවට පස්සේ ගවුම තියෙන්නේ. ඉතින් නැවතත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.